ලෝකේ හරිම පුදුමයි. ඒ වගේම හරිම අමුතුයි. ඉතින් මේ වෙනස් වෙන අපූර්ව ලෝකයේ වෙනස් වෙන දේවල් සොයා යන ගමනේ පළවෙනි වීඩියෝවට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මම ලහිරු අල්හකොන්. මේ SL Mind Zone. උපත, වයසට යාම සහ මරණය. මේක තමයි අපි හැමෝටම පොදු ස්වභාවික ධර්මතාවය. නමුත් ඔබ විශ්වාස කරනවද මේ පොදු ධර්මතාවයට අභියෝග කරන ඉතා කුඩා ජීවියෙක් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා? ඉතින් විද්‍යාත්මීන් පවා මවිතයට පත් කළ මේ අපූර්ව කුඩා ජීවිය ගැන, එහෙම නැත්නම් අමරණීය ජෙලිෆිෂ් ගැන කතාවයි මේ. මේ රහස තේරුම් ගන්න අපි මුලින්ම සාමාන්‍ය ජෙලිෆිෂ් කෙනෙක්ගේ ජීවන චක්‍රය දිහා බැලිය යුතුයි. සාමාන්‍ය ජෙලිෆිෂ් කෙනෙක් තම ජීවිතය පටන් ගන්නේ පොලිප් කියන මුහුදු පත්ලේ ඇලී තිබෙන ශාකයක් වැනි කුඩා අවධියෙන්. ඉන්පසු ඔබ මා දකින මේ මෙඩූසා, එහෙම නැත්නම් පිහිනන ජෙලිෆිෂ් කෙනෙක්ගේ තත්ත්වයට පත් වෙනවා. මෙම මෙඩූසා තත්ත්වයට පත් වූ පසු ජෙලිෆිෂ් කෙනෙක් තම වර්ගයා බෝ කිරීමෙන් පසුව වයසට යෑමෙන් මිය යනවා. නමුත් මේ අමරණීය ජෙලිෆිෂ්, එහෙම නැත්නම් ටෙරිටොප්ටස් ඩ්‍රෝනයි, මෙම නීතිය සම්පූර්ණයෙන්ම කනපිට හරවනවා. මේ අමරණීය ජෙලිෆිෂ්ට හැකියාවක් තියෙනවා Tamanට අනතුරක්, එහෙම නැත්නම් අවදානමක් දැනෙන ඕනම මොහොතක මෙඩූසා කියන අවධියේ සිට Tamanගේ ශරීරය හකුලා ගනිමින් නැවතත් පොලිප් කියන තරුණ අවධියට පත්වීමට. මේක සරලවම මහලු මිනිසෙක් නැවතත් ලදරුවෙක් වෙනවා වැනි ක්‍රියාවලියක්. මෙම ක්‍රියාවලිය විද්‍යාවේදී හඳුන්වන්නේ ට්‍රාන්ස් ඩිෆරෙන්ෂියේෂන් කියලා. නමුත් විශේෂත්වය තියෙන්නේ මේ ටෙරිටොප්ටස් ඩ්‍රෝනයි කියන ජෙලිෆිෂ් විශේෂත්වයට මෙම ක්‍රියාවලිය ඕනම වාර ගාණක් කිරීමට හැකියාව ලැබීමයි. ඇත්තටම මේක විද්‍යාත්මකව මෙම සත්වයා අමරණීය බව ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඔබට හිතෙනවා ඇති ඇයි අපි මේ සත්වයා ගැන දැනගන්නේ කියලා. ඇත්තටම කියනවා නම් මේ වන විට ලෝකෙ පුරා සිටින බොහෝ විද්‍යාඥයන් ප්‍රමාණයක් මේ ඊතා කුඩා ජීවියගේ DNA අධ්‍යයනය කරමින් සිටිනවා පිළිකාව නැමැති මාරාන්තික රෝගයට පිළියමක් සොයන්න. ඉතින් මේ ජීවියට තියෙන සෛල රීසෙට් කිරීමේ හැකියාව අපිට මිනිස් සිරුරට යොදා ගැනීමට හැකි වුණොත් අපිට පුළුවන් වේවි කවදා හෝ දවසක මේ පිළිකාව නැමැති මාරාන්තික රෝගය මේ ලෝකයෙන් මුලින් උපුටා දමන්න. ඇත්තටම මිනිස්සුන්ටත් කවදා හරි දවසක මේ වගේ අමරණීය වෙන්න පුළුවන් වෙයිද? එහෙම වුණොත් මේ ලෝකේ මොන වගේ තැනක් වෙයිද? ඉතින් ඔබේ අදහස් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.